සුබ දවසක් සියලු දෙනාටම. අපි අද මේ වීඩියෝ එක ගේන්න හිතුවේ මේ වගේ ටී-ෂර්ට් එක ප්ලැකට් එක කොහොමද මහගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඒකට අපිට ඕනේ මේ වගේ මේ ස්ටිප් එකක් අලුත් මේ වගේ රෙදි කෑල්ලක්. ඒකේ ඒ වගේම මේ ටී-ෂර්ට් එකේ හරි මැද ලකුණු කරගන්න ඕනේ අපි මේ විදිහට. හරි මැද ලකුණු කරන මේ ප්ලැකට් එක මේ විදිහට තියලා පින් එකකින් අඳව ගන්න ඕනේ. එහා මෙහා යන්නේ නැති වෙන්න පින් එකකින් අඳව ගැනීමක් කරගන්න ඕනේ. ඊට මේ ලකුණු ගත්ත රේඛාව දිගේ මීටම හගෙන යන්න තියෙන්නේ. ටුක්ටක් ඉස්සරහට පහළට යන මෙතනින් අය නවත්තන්න තැනම මේ විදිහට මම ගහගෙන ඒ වගේම අනිත් පැත්තත් ඒ විදිහට මෙහෙම ගහ ගන්නවා. දැන් මේ විදිහට තමයි පේන්නේ මහලේ වරුනහම මේ පින්සල් බලවගෙන මේ මැද ගහලා තියෙන රේඛාව දිගේ කපා ගන්න ඕනේ. අඟල් භාගයක් විතර උඩට එනකම්. මේ විදිහට. පස්සේ මේ පැකට් එක V හැඩයට මේ විදිහට කපා ගන්න. මෙතන නූල කැපෙන්නේ නැති වෙන්න ඕනේ. මේවා අපි මහපු ලයින් එකේ තියෙන මේ නූල කැපෙන්නේ නැති වෙන්න එතෙන්ටම V හැඩයට කපා ගන්න ඕනේ. දෙපැත්තෙම මේ මැද කොටස මේ කපලා වෙන් කර ගන්නවා. මේ විදිහට අපිට ප්ලැකට් එක මේ පැත්ත මේකට දාලා මේ පැත්තත් ඒ විදිහටම නමලා මේකට දාලා අපිට ප්ලැකට් එක සකස් කර ගන්න පුළුවන්. දැන් මේ තියෙන අපි ප්ලැකට් එක මහලා මෙහෙම ඇතුල් කරාට පස්සේ මේ ප්ලැකට් එක තියෙන විදිහ. දැන් අපිට ඕනේ මෙතනින් පුංචි මෙහෙමක් ගහන්න. මේක එක එක්කෙනෙක් එක ආකාරයට ගහනවා. බලමු අපි කොහොමද කරගන්නේ කියලා. මෙතනින් පටන්ගෙන යාපස්සට ටිකක් ගිහිල්ලා මේකෙන් මහගෙන ඉවර කරගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් පැකට්ට පොඩි මෙහෙමක් ගහ ගන්න ඕනේ. අපි මේකට කියන්නේ දිව කියලා. පැකට් එකේ දිව ඒක මේ විදිහට හරි ගස්සලා මේ විදිහට කෙටි මෙහෙමක් ගහ ගන්නවා. දැන් අපි ප්ලැකට් එක මහලා ඉවරයි. අවසානයේ මෙන්න මේ විදිහට තමයි ප්ලැකට් එක පේන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.